අපි පුංචි කතාවකුත් එක්කම මේ වැඩේ අපි පටන් ගමු. හිතන්න YouTube කියලා සාගරයක් තියෙනවා. මේ සාගරේ ඔයා එක කොටක ඉන්නවා. එක කොටක රත්තරන් මුදල් මැණික් මේ හැමදේම තියෙන නිදානයක් තියෙනවා. ඔයාට මේ නිදානය ගන්න යන්න ඕන නම් ඔයා කන්ටෙන්ට් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා වීඩියෝ හදන්න ඕනේ. ඒත් ඔයාට කම්මැලිකම බය එහෙම නැත්නම් නොදැනුවත්කම නිසා මේ දේ කරන්න ඔයා පැකිලෙනවා. ඒත් දැන් AI තාක්ෂණය තියෙන නිසා ඔයාට පුළුවන් ඔයාගෙම කියලා බෝට්ටුවක් ඒ මගින් හදාගෙන මේ සාගරය තරණය කරලා ඔයාට මේ නිදානය ගන්න. ඒකට අපි ඔයාට උදව් කරනවා. බලන්නකො මේ රොනාල්ඩෝ ෂෝට්ස් කියලා ගහුවම එන වීඩියෝ ප්‍රමාණය මේකේ මිලියන ගණන් views තියෙනවා. ඒ වගේම තමයි මේ ජෝයි රෝගන් කියන පොඩ්කාස්ට් channel එකේ මිනිස්සු දැනටමත් වීඩියෝස් අරගෙන ෂෝට්ස් හදලා ඒගොල්ලන්ගේ channel grow කරගෙන තියෙනවා. අද කියලා දෙනවා කොහොමද අනුන්ගේ වීඩියෝ ඔයාගේ වගේ AI තාක්ෂණය පාවිච්චි කරලා හදාගෙන ඔයාටම කියලා channel එකක් හදන්න කියලා. මේකෙදි ඔයාගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් හදන්නේ කොහොමද? කොහොමද මේ වෙනත් කෙනෙක්ගේ වීඩියෝ අරන් AI තාක්ෂණයත් එක්ක මික්ස් කරලා ඒ වීඩියෝ එඩිට් කරන්න කියලා. ඒ වගේම තමයි වීඩියෝ එඩිට් කරපු ඒවා කොහොමද හරියට ටැග් ඩිස්ක්‍රිප්ෂන් ඇඩ් කරලා ඔයාගේ channel එකට අප්ලෝඩ් කරන්න කියලා A to Z ඔයාට පැහැදිලිව කියලා දෙනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් මම ශෙහාන් ශානුක මේ channel එකෙන් ඔයාට අන්තර්ජාලයේ මුදල් ලැබෙන්නේ කොහොමද? බිස්නස් ගැන මාකටිං වගේ ලොකු දැනුමක් ඔයාට අපි නොමිලේම ලබා දෙනවා. ඔයාට මේ වැඩේ පස්සේ අමතක වෙන නිසා දැම්ම ගිහිල්ලා subscribe button එක ඔබලා මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ලබා ගන්න පුළුවන්. මෙහෙම කළා කියලා ඔයාට කිසි දෙයක් නැති වෙන්නේ නැහැ. ඔයාට දේවල් ලැබෙනවා පමණයි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපේ බ්‍රෑන්ඩ් එක බිල් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ YouTube channel එකට අපි නමක් හොයාගන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරනවා මේ ChatGPT. ChatGPT කියන්නේ free AI tool එකක්. ඔයාට මේක Google එකේ search කරලා වගේ email එක පාවිච්චි කරලා මේකට login වෙන්න පුළුවන්. ChatGPT එකට ගිහිල්ලා ඔයා හදන්න යන category එකට අනුව ඒ කියන්නේ ඔයා travel කරනවද, ඔයා adventure ද, එහෙම නැත්නම් ඔයා කැමති දෙයක් ඔයා select කරගන්න ඕනේ. මම අතන Joy Rogan podcast එකම ඔයාට example එකක් විදියට ගන්නවා මේ වැඩේ ඉස්සරහට කරන් යන්න. ඔයාට කැමති දෙයක් මේකට ගන්න පුළුවන්. මම මෙහෙම ඉල්ලනවා ChatGPT එකෙන් මට නම් 10ක් ලබා දෙන්න මගේ channel name එක හදාගන්න Joy Rogan podcast එකට අනුව. එහෙම shorts හදාගන්න channel names කිහිපයක් මම ඉල්ලුවට පස්සේ මෙන්න මේ විදියට අපූර්වට ChatGPT එක විසින් එයා මට නම් ටිකක් හදලා දෙනවා. ඒකෙන් මම හිතනවා මෙතන Rogan highlights කියන එහෙම නැත්නම් quick Rogan highlights කියන මෙන්න මේ channel name එක මම හිතනවා අපේ වැඩේට සුදුසුයි කියලා. ඔයාට කැමති content එකක් මෙතනට ගන්න මතක ඇතෝ ඔයා foreign country එකක් target කරලානේ අපි මේ shorts හදන්නේ. ඒක නිසා ඔයා බලන්න ඕන පිට රට මිනිස්සු වැඩියෙන්ම කැමති මොනවටද කියලා. ඒ මිනිස්සු කැමති දේ අනුව තමයි ඔයා මේ channel එක හදන්න පටන් ගන්න ඕන. දැන් අපේ channel එකට profile photo එකක් ඕන. මොකටද profile photo එකක් ඕන? ඒකෙන් තමයි ඔයාගේ channel එක අනිත් ඔයාගේ audience එක එහෙම නැත්නම් අනිත් මිනිස්සු ඔයාගේ channel එක identify කරගන්නේ. ඒක නිසා අපි creative logo එකක් හදාගන්න ඕන. මේ logo එකක් හදාගන්න වැඩේත් අපිට පුළුවන් AI tool එකක්ම මේකට පාවිච්චි කරන්න. ඒකට පුළුවන් අපිට මේ playground AI කියන image generator එක අපිට පාවිච්චි කරන්න. මේකෙදි ඔයා මේකට ලබා දෙන prompt එක අනුව ඔයාට කොහොමද ඔයාගේ image එක generate වෙන්න ඕන කියලා මෙයාට කියලා ඔයාට පුළුවන් playground AI හරහා ඔයාගේ image එක ලස්සනට generate කරගන්න. අපේ image එක හදාගන්න වැඩේට එහෙම නැත්නම් අපේ logo එක හදාගන්න වැඩේටත් අපි පාවිච්චි කරන මේ playground AI කියන එක. අපි බලමු කොහොමද මේකට prompt එකක් දීලා කොහොමද මේකට අපේ logo එක design කරගන්නේ කියලා. ඔයාලට මෙතනදී කිසිම දැනුමක් ඕනේ නැහැ. මෙතන ඔයාගේ generate tab එකට ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය දේ එයාට කියන්න. මෙන්න මේ විදිහට design වෙන්න ඕන, මේක colors මේ විදිහට තියෙන්න ඕන, මේකට මෙන්න මේ දේවල් add වෙන්න ඕන කියලා ඔයාට පුළුවන් ඔයාගේ creative idea එක playground ලබා දීලා ඔයාගේ logo එක generate කරගන්න. අපේ example channel එක වෙන්නේ Joy Rogan ගේ podcast එකනේ. ඉතින් මේ shorts channel එකට අපි බලමු කොයි විදිහේ logo එකක්ද මේ playground AI එක generate කරලා දෙන්නේ කියලා.
බලන්න අපිට ඕන ඩිසයින් එක මෙන්න මේ ප්ලේග්‍රවුන්ඩ් AI එකෙන් මෙන්න මේ වගේ ලස්සන අවුට්පුට් එකක් තමයි ලබා දෙන්න. බලන්න අද වෙනකොට AI තාක්ෂණය කොච්චර දියුණුවට පත් වෙලාද කියලා. ඒ වගේම තමයි කොච්චර ක්‍රියේටිව් කොච්චර ලස්සන අවුට්පුට් එකක් මේකෙන් ඔයාට ලැබෙනවද කියලාත් ඔයාට මේකෙදි බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ක්‍රියේටිව් අපේ ලෝගෝ එක අපි අපේ ඩිවයිස් එකට සේව් කරගෙන අපේ YouTube ලෝගෝ එකට අපේ මේ ඉමේජ් එක දැන් අපි අප්ලෝඩ් කරමු. එතනදී අපේ බ්‍රෑන්ඩ් එකේ අපේ ලෝගෝ එක ඩිසයින් කරන වැඩේත් අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අපේ බැනර් එක ඩිසයින් කරගන්න ඕන. බැනර් එක ඩිසයින් කරන වැඩේට අපි Canva කියන ටූල් එක පාවිච්චි කරනවා. මේක ෆ්‍රී ටූල් එකක්. මේකට ඕන ලින්ක් ඔක්කොම මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් ඒක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි බලමු කොහොමද Canva පාවිච්චි කරලා මේ වැඩේ කරන්න කියලා. Canva පාවිච්චි කරන්න ඊළඟ ප්‍රධානම හේතුව තමයි Canva වල තියෙනවා ටෙම්ප්ලේට්ස්. මොකද ටෙම්ප්ලේට්ස් එකක් අපිට එඩිට් කරලා ඔයාගේ ඉමේජස් ඔයාගේ ටෙක්ස්ට් ඇඩ් කරලා ඔයාට කැමති විදිහට ඔයාගේ YouTube බැනර් එක ඔයාට ඩිසයින් කරගන්න ලේසියෙන් පුළුවන්. අපි බලමු අපේ සාම්පල් channel එකේ YouTube බැනර් එක කොයි විදිහටද අපි ඩිසයින් කරගන්නේ කියලා. මම හිතනවා අපේ වැඩේට මෙන්න මේ ටෙම්ප්ලේට් එක වඩාත් සුදුසුයි කියලා. මේකේ තියෙන තීම් එකත් අපේ වැඩේට ගැලපෙනවා. ඒක නිසා මම මෙන්න මේ විදිහට මේ ටෙම්ප්ලේට් එක අරගෙන මෙන්න මේ ඉමේජ් එක වෙනුවට අපි අර ප්ලේග්‍රවුන්ඩ් AI එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත අපේ ජෝයි රෝගන්ගේ ෆේස් එක මම මෙතනට රීප්ලේස් කරනවා. ඒ වගේම මෙන්න මේ වගේ පොඩි වෙනස්කම් ටිකකුත් කරගෙන අපේ YouTube channel එකේ name එක මෙන්න මෙතනට add කරලා ඊට පස්සේ subscribe කියලා බටන් එකකුත් add කරගෙන ඒකේ color එකත් මෙන්න මේ විදිහට වෙනස් කරගෙන අපි මේ අපේ YouTube banner එක download කරගන්න පුළුවන් ලේසියෙන්ම. මෙම ඩවුන්ලෝඩ් කරගත්ත YouTube banner එක අපිට පුළුවන් ලේසියෙන්ම අපේ channel එකට අප්ලෝඩ් කරලා ඊට පස්සේ අපේ YouTube වීඩියෝ හදන වැඩේට අපිට පුළුවන් කෙලින්ම යන්න. අපි බලමු ඒ වැඩේ කොහොමද ලස්සනට වෙන්නේ කියලා. AI වීඩියෝ ජෙනරේට් කරගන්න. එහෙම නැත්නම් අපි වෙනත් YouTube එකක් අරගෙන ඒක shorts වලට හදාගන්න අපි පාවිච්චි කරනවා මේ Opus Clip කියන AI tool එක. මෙන්න මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මේ බලන්න එක long වීඩියෝ එකක් viral clips එහෙම නැත්නම් viral shorts 10කට මෙන්න මේ Opus Clip එකෙන් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ එක වීඩියෝ එකක link එකක් ලබා දෙනවා. එයාගේ වීඩියෝ එක analysis කරලා ඔයාට වීඩියෝ 10ක් එයා හදලා දෙනවා. බලන්න මේ වැඩේ කොච්චර අපූර්වද කියලා. ඉතින් බලන්න මේකෙන් දැනටමත් හදාගත්ත contents මේ page එකේ ඒගොල්ලන්ගේ පෙන්නනවා. ඒ වගේම තමයි දැනටමත් විශාල සංඛ්‍යාවක් content creatorsලා මේ platform එක පාවිච්චි කරනවා. ඒක නිසා අපි බලමු කොහොමද එයාලා කරනවා නම් අපිටත් පුළුවන් මේ දේ පාවිච්චි කරලා අපේ content එකත් හදාගන්න. ඒක නිසා ඔයාට පුළුවන් මේකේ ඔයාගේ Gmail එක පාවිච්චි කරලා මේක ලේසියෙන්ම account එකක් හදාගන්න. අපි යමු ඉස්සරහට කොහොමද මේ Opus Clip කියන site එක වැඩ කරන්න කියලා. එහෙම නැත්නම් මේකට long video එකක් YouTube එකෙන් අරගත්තට පස්සේ ඒ content එක කොහොමද shorts clip බවට හරවන්නේ කියලා අපි බලමු. අපි example එකකට ගමු Joe Roganගේ Elon Musk එක්ක තියෙන podcast video එකක්. මෙන්න මේක අපි බලමු කොයි විදිහටද අපේ output එක එන්නේ කියලා. අපි ලබා දුන්න Joe Roganගේ podcast video එකේ URL එකට අනුව එයා ඒ video එක analyze කරලා video clips කිහිපයකට හදාගෙන තිනවා. මෙතනින් මම ඔයාලට එක වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්න කොයි වගේ අවුට්පුට් එකක්ද මේ ඕපන් ක්ලිප්ස් හරහා ඔයාලට ලැබෙන්නේ කියලා. ඊට පස්සේ අපි යමු අපේ වීඩියෝ එක අපේ YouTube channel එකට අපි හදාගත්ත YouTube shorts channel එකට ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. බලන්න මෙන්න මේ ක්ලිප් එක තමයි අපි ඕපන් ක්ලිප්ස් හරහා ජෙනරේට් කරගත්තා. මේක විතරක් නෙවෙයි මේ වගේ වීඩියෝස් 10ක් මෙතනින් හදාගන්න පුළුවන්. මෙතනින් එක වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්නම් කොයි වගේද ඔයාලට එතකොට දැනගන්න පුළුවන් මේ platform එකේ මොන වගේ output එකක්ද එන්නේ කියලා. එහෙනම් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්න ඉක්මනටම ගිහිල්ලා. Yeah, I would imagine like the thought of programming something that is eventually going to be smarter than us, that one day it's going to be like, why did you do it that way? Like when artificial intelligence becomes sentient, they're like, oh, you tried to mimic yourself. Like this so much better process. Cut out all this nonsense. Like I said, there are elements that are the same, but just almost like
an aircraft does not fly like a bird. Right. It doesn't flap its wings. But the wings, the way the wings work and generate lift is the same as bird. අපේ වැඩේ අන්තිම ස්ටෙප් එකටක් දැන් අපි ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ අපි හදාගත්ත වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඒකේ ටයිටල් ඊට පස්සේ ටැග් ඩිස්ක්‍රිප්ෂන් ටික ඇඩ් කරලා අපේ වීඩියෝ එක අපේ channel එකට අප්ලෝඩ් කරන්නයි දැන් තියෙන්නේ. අපි බලමු මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ YouTube ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. එතනදී ඔයාට ටයිටල් එකක් එතනින්ම හම්බෙනවා. මොකද අපි අර OpenScript කියන platform එකෙන් මේ වීඩියෝ එක ජෙනරේට් කරගත්තේ. එතනින්ම ඔයාට ඒ ටයිටල් එක ලැබෙනවා. එහෙම නැත්නම් ඔයාට කැමති විදිහට ටයිටල් එක එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට tags ඊට පස්සේ description එක හදාගත්තී. ඒකටත් අපි ChatGPT පාවිච්චි කරනවා මේ වැඩේට. මෙයාගෙන් අපි ඉල්ලනවා අපිට මෙන්න මෙහෙම වීඩියෝ එකක් හදලා තියෙනවා. මෙන්න මේකට අපිට tags ඊට පස්සේ description ලබා දෙන්න කියලා. එහෙම කිව්වට පස්සේ එයා ලස්සනට ඒ වැඩේ ජෙනරේට් කරලා දෙනවා. මෙතනදී ඔයා කරන්න ඕන ඒ description එකයි tags ටිකයි ඔයාගේ වීඩියෝ එක යටතට අප්ලෝඩ් කරලා ඔයාට පුළුවන් මේ වැඩේ ෆිනිෂ් කරන්න. ඒ කියන්නේ ඊට පස්සේ ඔයාගේ මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්න. මතකතුව අපි මේ වීඩියෝ එක අපි අප්ලෝඩ්ස් කරන්නේ ෆොරීන් ඔඩියන්ස් එකටනේ. එතකොට ඒ ෆොරීන් ඔඩියන්ස් එක වැඩිම වෙලාවක් YouTube එකේ ඉන්නේ මොන ටයිම් එකද කියලා ඔයා සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි හවස 6 ඉඳලා රෑ 10 11 වෙනකන් වැඩිපුරම ඔන්ලයින් හිටියට ඒ රටේ මිනිස්සු කොයි ටයිම් ෆ්‍රේම්ස් වලද ඔන්ලයින් ඉන්නේ. එහෙම නැත්නම් YouTube එක පාවිච්චි කරන්න කියලා ඔයා දැනුවත් වෙන්න ඕන. එතනදි තමා ඔයා ටාගට් කරන ඔඩියන්ස් එක අනුව මේ YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. එතකොට ඔයා සැලකිය යුතු මට්ටමට ඔයාගේ views ප්‍රමාණයක් මේ වීඩියෝ එකට ලැබේ. ඔයා මේ මොහොත වෙනකන් හිටියා කියන්නේ ඔයා දැන් දන්නවා කොහොමද මේ YouTube එකේ තියෙන වීඩියෝ අරගෙන AI තාක්ෂණත් එක්ක මික්ස් කරලා ඔයාගෙම කියලා shorts වීඩියෝ දාන channel එකක් හදන්න කියලා. ඉතින් වීඩියෝ හදනවා වගේම වීඩියෝ බලලත් සල්ලි හොයන්න පුළුවන් කියලා දැනන් හිටියේ නෑ නේද? ඔව් දැන් පුළුවන්. මොකද ඔයාගේ මේ අතේ තියෙන ෆෝන් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් YouTube වීඩියෝ බලලා දැන් සල්ලි හොයන්න. ඉතින් මෙන්න මේ පෙන්නන වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් මේ වැඩේ හරියටම කරන්න කොහොමද කියලා දැනගන්න. ඒ වගේම තමයි ඔයාට වීඩියෝ එක සම්බන්ධව මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මතකද පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක අපෙන් අහන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම ජයෙන් ජයම වේවා.